ආයුබෝවන් යාළුවනේ. අද මම අරගෙන ආවේ සිනමාවලවලින් අතර ලොකු කුතුහලයක් ඇති කරපු গুপ্ত සහ අద్භූත කතාවක් රැගත් ඔඩියාන්ගම් චිත්‍රපටයේ විචාරයයි. මේක හොරර් ත්‍රිලර් ගණයට වඩා ෆෝක් හොරර් එහෙම නැත්නම් ජනප්‍රවාදගත බියකරු කතා ගණයට අයිති නිර්මාණයක්. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවති පැරණි මන්ත්‍ර ගුරුකම් සහ ඔඩියන් කියන গুপ্ত චරිත වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ 1990 දශකයේ අගභාගයේදී. කේරළයේ ඉතාමත් හුදකලා ගම්මානයක සිදුවන අභිරහස් මරණ කිහිපයක් සහ අතුරුදහන් වීම් කිහිපයක් වටා කතාව ගලාගෙන යනවා. ප්‍රධාන චරිතය තමන්ගේ පියාගේ අභිරහස් මරණය සොයාගෙන මේ ගමට පැමිණෙන තරුණයෙක්. මෙහිදී ඔහුට දැනගන්න ලැබෙනවා මේ ගමේ රාත්‍රී කාලයේදී සතුන්ගේ වෙස් ගෙන පැමිණෙන ඔඩියන්වරු ගැන. ඔවුන් මිනිසුන්ව බියට පත් කිරීමට හෝ ඝාතනය කිරීමට විවිධ සතුන්ගේ වෙස් ගන්නා බව කියන ජනප්‍රවාදය මෙහිදී ඉතාම තාත්විකව ඉදිරිපත් කරනවා. මේක නිකම්ම හොල්මන් කතාවක් නෙවෙයි. මිනිස් සිතේ තියෙන අඳුරු පැති සහ පරිගැනීම් ගැන කියන කතාවක්. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි සිනමාකරණය. රාත්‍රී දර්ශනවලදී භාවිතා කරලා තියෙන ආලෝකකරණය සහ පසුබිම් ශබ්ද ප්‍රේක්ෂකයා ඇත්තටම ඒ গুপ্ত පරිසරයට අරගෙන යනවා. අධ්‍යක්ෂකවරයා ඊටම දක්ෂ විදියට කේරළයේ සාම්ප්‍රදායික ගුරුකම් සහ නූතන විමර්ශන ශෛලිය එකට මුසු කරලා තියෙනවා. විශේෂයෙන්ම සතෙකු වෙස් ගන්න අවස්ථාවලදී පාවිච්චි කරලා තියෙන සවුන්ඩ් ඩිසයින් එක ඇඟ කිලිපොලා යන මට්ටමේ පවතිනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවාගේ රංගනය ඉතාම විශිෂ්ටයි. තමන්ගේ පියාගේ අතීතය සොයා යන ගමනේදී ඔහු අත්විඳින බිය සහ කුතුහලය මනාව පෙන්වනවා. ඒ වගේම මෙහි එන දුෂ්ට චරිතය පවා ඉතාමත් සංකීර්ණ ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයෙන් අපට පෙන්වන්නේ මිනිසා තුළ සිටින සත්‍යය සහ සමාජයේ තියෙන කුලභේදය වැනි ගැඹුරු මාතෘකා කීපයක්. ඔබ කන්ටාරා හෝ ටම්බා වැනි ජනප්‍රවාද සහ අద్භූත කතා ඇතුළත් චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් ඔඩියාන්ගම් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක් බය කිරීමකට වඩා සිනමාත්මකව උසස් අත්දැකීමක් ලබා දෙන චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ වගේ අద్භූත කතා තවත් දැනගන්න කැමතිද? පහලින් කමෙන්ට් කරන්නත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් විචාරයකින් හමු වෙමු.